අනිත් එන හොඳ එක්කෙනෙක්ට වක chance එකක් නැති වෙනවා. දැන් මෙහි රටවල අපිට ඉස්සර තිබ්බ තැන එච්චර ලොකු කම්පැනි වලින් ලොකුවට මේකක් දෙන්නේ නැහැ. මොකද ලංකාව කිව්වට පස්සේ දැන් මිනිස්සු දෙපාරක් තුන් පාරක් හිතලා තමයි වීසා එකක් දෙන්නේ. ගොඩක් අය ඉතින් අර දන්නේ නැති කමට එනවා. ඉතින් දුබායි කිව්වට පස්සේ ඉතින් හැමෝම ඉතින් හිතන්නේ ලොකු සුන්දර ලෝකයක් කියලා. රස්සාවක් කරන්න එනවා නම් ඒක ඔළුවේ තියාගෙන එන්න ඕනේ. කියන් තියෙන හොඳට හොයලා බලලා මේ කාගේ හරි දැනුවත් කෙනෙක් හරහා එනවා හැරෙන්න. කවුරු හරි තමන්ගේ ඥාති කෙනෙක් කරා එනවා හැරෙන්න නොදැනුවත්කමින් අඳුරන්නේ නැති අයත් එක්ක ගනුදෙනු ඇති කරගෙන මේ වලට මේ සම්බන්ධ වෙලා එන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ගෙවල් වලින් එන්නේ අපේ පවුලේ කට්ටියව හොඳ තැනකට ගිහින් අපි හොඳ තැනකට එන්නේ. ඇත්තටම අපිට අපි කන බොන එකුණත් අපි ආවට ගියාට ලංකාවේ ඉඳදී ආවට ගියාට අපි කන බොන එකුණත් කිසිම අර පිරිමිසක් නැතුව ඊඩම් කරනවා. ඉතින් මේ ආවට පස්සේ අපිට ඒව ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න. අපි අදම ගානේ ගෙදර ඉන්නකොට අම්මගේ තාත්තගෙන් කකා බිබි ඉඳලා අපි ජීවිතේක මේ ආවට පස්සේ ඇත්තටම hello guys, welcome to Mr. Janush මගේ YouTube channel එකට. මම දැන් මාසෙකින් විතර වීඩියෝ එකක් දාන්න හම්බුන්නේ නැහැ. මෙහෙ තිබ්බ වැඩත් එක්ක වෙලාවක් හොයාගන්න හම්බුන්නේ නැහැ වීඩියෝ එකක් දාන්න. කොහමද රාමදාන ඉවරනත් එක්ක දවස් 4ක විතර නිවාඩුවක් හමුණා. මයි වයිෆ් ගියා වයිෆ්ගේ මල්ලිලා ගෙදර. අපි ගියේ සාජවලට. සාජා ඉන්න අතරේ මට පොඩි අයිඩියාස් ටිකක් ඔලුවට ආවා. ඒකත් එක්ක මම මල්ලිත් එක්ක පොඩ එළියට ගිහිල්ලා ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන යම් කාරණා ටිකක් ඒක දාලා තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මම හිතනවා ඔයා UAE වල වැඩ කරන්න එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් කරනම් නැත්නම් මෙහෙ දැනටත් වැඩ කරන කෙනෙක් කරන. તો ඔයාගේ කවුරුහරි මෙහෙ වැඩ කරනවා වෙන්න පුළුවන්. මම හිතනවා මේකෙන් ඔයාලට මොකක් හරි වැදගත් දෙයක් ගන්න තියෙයි කියලා. මොකද අපි සායෙන්න පිටර බලලා අපේ එක්ස්පීරියන්ස් එක අපි ෂෙයා කරගත්ත ඩීටේල්ස් තමයි මේ වීඩියෝ එක පුරාටම තියෙන්නේ. ආදරෙන් ඉන්නවා වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඕගලන්ට දෙයක් දැනගන්න තියෙනවා නැත්නම් ඕගලන්ගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න. මගේ කලින් දාපු වීඩියෝස් තියෙනවා මම ඩුබායි වල එහෙම ඇවිදලා දාපු ඒවා. ඕගලන්ට ඒවා බලන්න පුළුවන් share කරන්න. එහෙනම් දිගටම එකතු වෙන වීඩියෝ එකත් එක්ක. දැන් මේ සාජා ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. ලංකාවේ සැලූන් එකක් තියෙනවා. මම ඒක බලන්න ආවේ. මැෂින් ඇතුලේ කොණ්ඩ කපන අපි ගිහිල්ලා බලමු කවුද ඉන්නේ. මම දැන් ලංකාවේ කොල්ලෙක් ඉන්නවා කියලා කිව්වේ. ගිනි යවුව ඇතුලේ ඉන්න බෑ. බලමු මම පෙන්නනවා සැලූන් එක. සැලූන් එක ඇතුලට යන්න. මචංගේ නම මොකද්ද? සුරේෂ් කොහෙන්ද? අනුරාධපුරේ කොල්ලෙක් සාජල සැලූන් එකේ ඉන්නේ. මම ලොකේෂන් එක ඔයගලන්ට කියන්නම්. ඔයගලන්ට එන්න පුළුවන්. කොල්ලගේ වැඩ කොහොමද කියලා බලන්න. මස්සිනා කොණ්ඩේ කපන ගමන් ඉන්නේ. මට නම් කොණ්ඩේ කපනවා කියන එක එන මේ මා රවුල් මේ වගේ රටකට ඇවිල්ලා මොකද මේ ලංකාවේ වගේ නෙමෙයිනේ. අපිට සමහර වෙලට මේ රටවල කට්ටියක ඉංග්‍රීසි හරියට දන්නේ නැහැ. ගොඩාක්ම මේ පැතිවල කට්ටිය හින්දි භාෂාවෙන් තමයි ගනුදෙනු කරන්නේ. එතකොට අහම්බෙන් තමයි මේ වගේ ලංකාවේ කියන සෙට් වෙන්නේ. එහෙම හම්බුනොත් හොඳ නැත්නම් හරි බයයි. කොල්ලෝ විදියට දන්නවා කොණ්ඩේ කපන්න ගියාම සාමාන්‍යයෙන් අපි සැලූන් එකක් වුණත් තෝරගන්නේ කාලයක් තිස්සේ එක දිගට එකම තැනින් තමයි සැලූන් එකේ ගිහලා කොණ්ඩේ කපාගන්නේ. මොකද අපි දන්නවා අපිට සෙට් වෙන කට් එක මොකද්ද කොහොමද කොණ්ඩේ කැපෙන්න ඕනේ විස්තර. දැන් මේ වගේ අලුත් තැනකට ආවට පස්සේ ඒක පොඩක් හරි අමාරුයි. මචං කොහොමද සැලූන් එකට දැන් කවුරු එනවා නම් අපේ ලංකාවේ කොල්ලෝ කවුරු ඉන්නවා නම් එහෙම එනවා නම් කොහොමද සැලූන් එක හොයාගන්නේ? එන්න පුළුවන් සාජවල මොයිලා වලට ආවම බස් ස්ටෑන්ඩ් එක මෙහා පැත්තේ සැලූන් එක තියෙනවා. හරි. තුම්බේ හොස්පිටල් එක ගාව. ලෑන්ඩ්මාර්ක් එකේ තියෙන තුම්බේ හොස්පිටල් එක සාජා මොයිලා බස් ටර්මිනල් එකයි ඒකත් එක්කම තුම්බේ හොස්පිටල් එක තියෙනවා. ඒකිට්ටෝ තමයි සැලූන් එකේ නම මොකද? රොයික් හෙයාර් සැලූන්. සැලූන් රොයික්. සුරේෂ් ඉන්නේ අපේ ලංකාවේ කොල්ලෙක්. කොණ්ඩේ කපා ගන්න පුළුවන්. සුපිරිට කොණ්ඩේ කපලා ස්ක්‍රබ් එකක් කියමු මසාජ් එකක් දීලා ලස්සනට වැඩේ කරනවා. එහෙනම් අපි වීඩියෝ එක බලන ඔයගොල්ලෝ මේ ළඟපාත ඉන්න නම් එන්න ඇවිල්ලා සුරේෂ්ගෙන් කොණ්ඩේ කපාගෙන යන්න පුළුවන්. දැන් සුරේෂ් ජයව thank you. මේ දවස්වල රස්නේ වැඩි කවුරුනත් මම කැමති ඇත්තටම ලංකාවේ කරවල මොකක් හරි මාන්සිලා තමන්ගේ ටැලන්ට් එකෙන් මොකක් හරි ගේමක් ගහනවා නම් එච්චරයිද. ඇවිල්ලා නාස්ති වෙන නැතුව මේ නිදාස තියෙනවා. නිදාස අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේ මොකක් හරි තමන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඕනෙක් කෙනෙක් ගේමක් ගහන්න පුළුවන්. ඉන්න තැන නෙමෙයි තමන්ගේ ඇටිටියුඩ් එකයි තමන්ගේ ටැලන්ට් එකයි හරියට පාවිච්චි කරනවා නම් ඕන කෙනෙක්ට ඕන ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මේ වගේ මාර අවුව ඉඳ බැස්තියක් තරන් ඉන්න අමාරුයි. මේ වෙලාවේ මේ වීඩියෝ එකක් කරන්න අමාරුයි ඇත්තටම. මාර මහන්සි මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න බෑ. ගෙන් අපි මෙහෙම ගිහිල්ලා පොඩක් වෙලා ඉඳලා
අවසර අවුව පොඩ්ඩක් කරුණාට පස්සේ එළියට බහලා පොඩ්ඩක් මේ පැත්තේ ඇවිදින්න ඕනේ. දැන් පාමාරයි වෙලාව. අවුව අඩුයි අපි දැන් යනවා පොඩ්ඩක් මේ සාජ පැත්තේ. මේ මුවෙලා ඒරියා එකේ පොඩ්ඩක් ඇවිදින්න යන්නේ. මම ඔයගලන්ට පෙන්නන්න මේ පැත්ත කොහොමද මොනවද විස්තර කියලා. මේ තැන මේ ප්ලේස් එක මම මේට එනකොට දැන් අවුරුද්දකට කලින් මේම කාර් පාක් එකක් හදලා තිබ්බේ නැහැ. තනිකර වැලි තිබ්බේ. දැන් මේගොල්ලෝ හදලා ඒක පොඩ්ඩක් මේ පැත්ත පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මම ඇත්තටම මේ සාජවල වීඩියෝ කරන්නේදී මම UAE-ට ආපු මුල්ම මාස දෙක හිටියේ සාජවල. දැන් මට ඕන කට්ටියට පෙන්නන්න සාජ කියලා කට්ටිය කිව්වහම මොනවද මෙහෙ තියෙන්නේ? කොහොමද මේ රට යන්නේ? දුබායි සාජ අජමාන් කියලා මේ එක පැති තියෙනවා. එතකොට මේට ඇවිල්ලා මිනිස්සු මොනවද කරන්නේ? මේ පැතිවල තත්ත්ව කොහොමද? ඔක්කොම කියන්න ඕන හින්දා මම මේ වීඩියෝ කරන්නේ. මම දැන් ඉන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් ඒරියා 50 මේ ඉන්ඩස්ට්‍රියල් ඒරියා 15ක් තියෙනවා. 15ක් නේ මල්ලි 15ක් තියෙනවා. එතකොට මේ අපි ඉන්නේ 15 වෙනි එකේ. මේ මල්ලි වැඩ කරන්නේ මේ පැත්තේ. මේ ගොඩාක් වෙලාවට ඇවිල්ලා ගොඩාක් සාජාජමාන්වල තමයි ඉන්නේ. ඒක මොකද ඉන්ඩස්ට්‍රියල් ඒරියා වල තමයි ගොඩාක් ලේබර් කැටගරිස් ජොබ් තියෙන්නේ. ඒතකොට මම මෙහි ආපු මාස දෙක ඇතුළත මම දැකපු දේ තමයි මිනිස්සු මාර දුකක් විඳිනවා මේ. මොකද මේ දේවල් කොහෙවත් පෙන්වන්නේ නැහැ. කොහෙ දේවල් මේවා කොහෙවත් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඇත්ත කතාව දුබායි කිව්වහම ඕගොල්ලන්ට පේන්නේ හැමතැනම බිල්ඩින් ලස්සන ලයිට් දාලා ඒ සැරසිලිත් එක්ක ඔක්කොම තියෙනවා. හැබැයි මේ පැති වල ඒ සත්‍ය වෙනස්. ඒකට හැමතැනම කුණු වැලි දූවිල්ල ඒ කියන්නේ ඒ තරම් හරි දුෂ්කර ජීවිතයක් තමයි මේ පැත්තේ මිනිස්සු ගෙවන්නේ අත්‍තරම. ඉතින් මම ගිහලා මම ගොඩක් පාර පැත්තේ ඇවිදලා බලමු මේ පැත්තේ මොකද සත්‍ය කියලා. මේ ඉන්නේ මගේ මල්ලි. එතන මෙයා ගොඩක් කල් ඉඳන් සාජවල ඉන්න එක්කෙනෙක්. මම මෙයාව අල්ලගත්ත වීඩියෝ එකට මොකද මෙහෙ ඇවිල්ලා කට්ටිය ඇවිල්ලා වැඩ කරන උනාට එක කට්ටිය එක දේවල් කියනකොට මට වුණා දැන් අතට මෙයා මෙහෙ ඇවිල්ලා ගොඩක් කල් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් විදියට මෙයා කොහොමද මේ පැත්ත දකින්නේ? මෙයා කොහොමද UAE ඇවිල්ලා මිනිස්සෙක්ට ජොබ් එකක් හොයාගන්න, ජොබ් එකක් කරලා ගේමක් ගහගන්න පුළුවන් කොහොමද කියලා හරියට මෙයා දන්න. මොකද මෙයා එහෙම ඉඳලා මෙයා එහෙම ගේමක් ගහගත්ත කොල්ලෙක්. එඳා මම හිතනවා මෙයා කියන දේ විශ්වාස කරන්න බලන්න. මොකද මෙයා මෙහෙ ඉඳලා මෙයාට එක්ස්පීරියන්ස් තියෙනවා මේ පැත්ත කොහොමද දුබායි එනවා කියලා. එන අය ඇත්තටම ඉන්නේ කොහෙටද? ඇවිල්ලා මොනවද කරන්න තියෙන ජොබ් මොනවද? ඒතොර එන අයට වෙන ප්‍රශ්න මොනවද? ඒ ඔක්කොම මෙයා දන්නවා ඇත්තටම. මල්ලි පොඩ්ඩක් කියන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක මෙහෙ. ඔයා දැන් ඇවිල්ලා කොච්චර කාලෙද සහ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන්න පොඩ්ඩක් මට. ඇත්තටම මම දැන් අවුරුදු 6ක් වෙනවා මෙහෙට ඇවිල්ලා. දැන් මගේ මේ 7 වෙනි අවුරුද්ද යන්නේ. මේ ඇත්තටම ගොඩක් අය ඉතින් අර දන්නේ නැති කමට එනවා. ඉතින් දුබායි කිව්වට පස්සේ ඉතින් හැමෝම ඉතින් හිතන්නේ ලොකු සුන්දර ලෝකයක් කියලා. දුබායි ඇත්තටම එහෙම නෑ. ඉතින් ආව රස්සාවක් කරන්න එනවා නම් ඒක ඔළුවේ තියාගෙන එන්න ඕනේ. ඉතින් අපිට මෙහෙ විනෝද වෙන්න තරම් එහෙම ලොකු දෙයක් කරන්න නෑ. මෙහෙ අපිට රස්සාව ගැනම හිතලා තමයි කරන්න වෙන්නේ. අපි එන්නේ මොකද්ද ඒ දේ ගැන හිතලා එන්න ඕනේ. මේ ඇවිල්ලා ගොඩක් අය ගොඩක් හොරුන්ට අහු වෙලා ගොඩක් අසරණ වෙලා ඉන්න කට්ටිය මේ විසිට් ඇවිල්ලා. ඉතින් ඇත්තටම කියන් තියෙන හොඳට හොයලා බලලා මේ කාගේ හරි දැනුවත් කෙනෙක් හරහා එනවා ඇරෙන්න. කවුරු හරි තමන්ගේ ඥාති කෙනෙක් හරහා එනවා ඇරෙන්න. නොදැනුවත්කමින් අඳුරන්නේ නැති අයත් එක්ක ගනුදෙනු ඇති කරගෙන මේ වලට මේ සම්බන්ධ වෙලා එන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි ලොකුවටම අපි ඉතින් දැකලා තියෙන දේවල් තමයි. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් අපිට ඇවිල්ලා කියනවා අයියේ මෙහෙම ඇවිල්ලා අනන්තවත් අපිට මෙහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් අපි දන්න නිසා අපි මේ රටේ ඉඳලා තියෙන නිසා අපිත් කියලා එම ලොකුම කට්ටියක් නෙමෙයි මේක ගැන. ඇත්තටම අපි දන්න තියෙන දේ අපි කියනවා. අපි අලුතෙන් එන කට්ටියට කියන්න තියෙන ඇත්තටම මේ ඇවිල්ලා ලොකුවට ලොකු බලාපොරොත්තු තියාගෙන එන්න ඕනේ. ඉතින් අපි ගෙවල් වලින් එන්නේ අපේ පවුලේ කට්ටියව හොඳ තැනකට ගේන්න, අපි හොඳ තැනකට එන්නේ. ඇත්තටම අපි එහෙම හිතලා තමයි මෙහෙට එන්නේ. ඉතින් මේ කියන තරම් ලොකු සුන්දරත්වයක් නැහැ. ඉතින් තමන්ගේ
උත්සාහය කැපවීම මත තමයි මෙහි ඇත්තටම ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ ලොකු බලාපොරොත්තු තියාගෙන එහෙම ලොකු දේවල් හිතාගෙන ඇවිල්ලා මේ ගොඩක් අනාථ වෙච්ච කට්ටිය ගණන්තවත් ඉන්නවා මෙහි. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ අලුතෙන් එන කට්ටියට මේ පොඩ්ඩක් හොයලා බලලා දැනුවත් කෙනෙක් මාර්ගෙන් එනවා ඇරෙන්න මේ නොදැනුවත් කමින් මේ වලට හවු වෙලා එන්න එපා කියලා. අනේක දැන් අපිත් මාත් සෑහෙන මාත් වැඩි කාලයක් නෑ මෙහෙ ඇවිල්ලා මාත් මුලින්ම ආවට පස්සේ මෙයාත් එක්ක හිටියේ මෙහෙ ඇවිල්ලා ඒ හින්දා මම මේ පැත්ත ගැන පොඩ්ඩක් දන්නවා. මේ පැත්තට ඩුබායි කර ඩුබායි කියන්නේ මේ එක සිටි එකක් විතරනේ ඩුබායි කියලා අපි ඔය ටීවී වල සෝෂල් මීඩියා වල දකින ලස්සන මෙහෙ නෑ ඇත්තටම ඒ කියන්නේ. ඇත්තටම මෙහෙ ඩුබායි කියලා ගොඩක්ම කට්ටිය එන්නේ ටූරිසින් කරන අය ලොකු සල්ලිකාර අයට නම් ඉතින් මේ රට හොඳයි. මොකද ඒගොල්ලෝ එන්නේ එන්ජොයි කරන්නනේ. ඉතින් අපි ලේබර් කෙනෙක් ඇවිල්ලා අපිට මේ එන්ජොයි කරන්න බෑ. අපි එන්නේ රස්සාවට. අපිට ඇත්තටම කිව්වොත් අපි මේ අපි කන කෑම ගැන උනත් අපි හිතලා තමයි අපි අර පිරිමැස්මෙන් මේ එක දෙයක් තියෙනවා. අපිට හරියට අපිට හොඳ තැනක් හම්බුනොත් අපිට රස්සාව කරන සාමාන්‍ය හොඳ තැනක් හම්බුනොත් අපි මැනේජ්මන්ට් කරගන්නේ කොහොමද, ලයිෆ් එක මැනේජ්මන්ට් කරගන්නේ කොහොමද කියලා හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ අපිට අපි කන බොන එක උනත් අපි ආවට ගියාට ලංකාවේ ඉඳද්දී ආවට ගියාට අපි කන බොන එක උනත් කිසිම අර පිරිමැස්සක් නැතුව ඉඳන් කරනවා. ඉතින් මෙහාවට පස්සේ අපිට ඒව ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න. අපි අදම ගානේ ගෙදර ඉන්නකොට අම්මගේ තාත්තගේ කකා බිබි ඉඳලා අපි ජීවිතේ මේ ආවට පස්සේ ඇත්තටම මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ජීවිතේට හොඳ දේවල් ගන්න පුළුවන්. ඉතින් අර නරක විදියට ඇවිල්ලා නරක මාර්ගයෙන් ඇවිල්ලා මේ නරක දේවල් 100%ම තියෙන නරක දේවල් ඇත්තටම හොඳ දේවල් ගන්න අඩුයි. ඒ හොඳම කට්ටිය හම්බුන ඇවිල්ලා හොඳම කට්ටිය අපිට මේ හම්බුනොත් අපේ ඒ කියන්නේ අපිට තේරෙනවානේ මිනිස්සෙක් දැක්කම මේ මිනිස්සු මේ වගේ කියලා. ඒ වගේ හොඳ කට්ටිය හම්බුනොත් හොඳ මාර්ගය යන්න පුළුවන්. නැත්තම් මේ වැරදි කට්ටිය හම්බුනොත් වැරදි මාර්ගෙම තමයි ඊට පස්සේ ලංකාවට යනකොට එක්ක මෙහි පොලිසියට ආවෙලා මොකක් හරි වැරදි වලට ආවෙලා ජේල් එකට යන්න පුළුවන් තරම්. ඉතින් ලංකාවේ තරම් මේ කවුරුත් ඇවිල්ලා බේර ගන්න තරම් අපිටවත් අඩුම ගානේ මල්ලි මෙහෙ දැන් මෙහෙ සාමාන්‍ය දැන් අපි ලංකාවේ නම් කට්ටිය ඉන්න එක එක වැඩ කරනවා එක එක දේවල් කරලා අපි ඉස්සරහට යනවා. මේ පැත්තට පොඩ්ඩක් දැන් මේ බලන්න. දැන් මෙහෙ කට්ටිය ඇවිල්ලා එක එක දැන් වැඩ කරලා එක එක ගේම් ගහන කට්ටිය නෝ. දැන් අපේ ලංකාවත් එක්ක බලද්දි මෙහෙ මිනිස්සුන්ට තියෙන නීතිය මොකක්ද? දැන් මොකක් හරි වැරද්දක් හරි කරොත් හරි ලේබර්ස්ලට හරි මිනිස්සුන්ට මොකක්ද? ඇත්තටම ඉතින් මෙහෙ අපිට ලංකාවේ තරම් අපිට දැන් අපිට කවුරු හරි ලංකාවේ පොලිසියෙන් ඇල්ලුවත් අපිට කවුරු හරි බේර ගන්න කෙනෙක් හරි ඉන්නවා. මෙහෙම කාටවත් බෑ. අපේ කම්පැනි වුණත් අපේ කම්පැනි ලොක්කට වුණත් එක දවසක් දෙකක් එන්න පුළුවන්. ඊට වඩා එහා එන්න බෑ. ජේල් එක ඇතුළට පොලිසිය ඇතුළටවත් ගන්න නැහැ. ඒ තරම් එක දවසයි දෙකයි බලන්න පුළුවන්. අපිට අපි මුලින්ම අපි වීසා එක ගහනකොට අපිව ට්‍රේනින් ස්කූල් එකකට දානවා පැයක. ඉතින් ඒකේ ඔක්කොම කියලා දෙන්නේ ඇත්තටම නීති රීති ගැන තමයි. ලංකාව වගේ නෙමෙයිනේ. ඉතින් මේ රටවල් වල ඒව නීති රීති හොඳට මොනවාද කියලා මිනිස්සුන්ට හොඳට අවබෝධය දීලා තමයි වීසා එකට මේගොල්ලෝ ඇප්ලයි කරලා ඔක්කොම මේ කරන්නේ. ඉතින් ඒ නිසා අපි දන්න තියෙන දේ අපේ කොල්ලෝ ඇවිල්ලා සමහරක් හොඳ කොල්ලොත් එනවා, සමහරක් වැරදි දේවල් වලට මේච්ච පෙළඹිච්ච කොල්ලොත් එනවා. ඉතින් ඒ දේ අනුව අපි දෙපැත්තම කල්පනා කරලා හොඳට ඇවිල්ලා හොඳට ඉඳියොත් හොඳයි, නරකට ඇවිල්ලා නරක ඉඳියොත් ඒ වගේම නරකයි. ඉතින් අපි දන්න කියන අය ගොඩක් කට්ටිය මෙහි පොලිසියෙන් අල්ලන් යනවා. ඉතින් එහෙම අල්ලන් ගිය අය ගොඩක් අය ඉතින් මේ අත්‍තරම අපි දන්නේ නැහැ මොනවද කරන්න කියලා. අපි හොයලා බලන්න බෑනේ. ඒගොල්ලෝ මේ වැරදි වැඩ කරොත් මේ රටේ වැරද්දම තමයි. හොඳ දේ හොඳයි. ඒ නිසා අපි ඒ දේ ගැන හොඳට හිතලා පතලා තමයි මේ රට එනවා නම් එන්න ඕනේ. ඉතින් මේ රටේ විතර නෙමෙයි මැද පෙරදිග වෙන යුරෝප රටවල් ඕන රටක හැම රටකම නීති තදයි. ඉතින් අර ලංකාව තරම් අපි ලංකාවට මුකුක්වත් කියනෝ නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ගේ මතය තමයි මත තමයි මේ කරන්න ඕනේ. ලංකාවට දැන බැනදලා යන්නේ නැහැ. අපි ඉපදිච්ච රටට අපි මුකුක්වත් මේ කළා හරියන්නේ නැහැ. අපේ රටවල හරි දේශපාලඥයෝ විසින් පාලනය කරන අපි මේ රටවල් වලට ඇවිල්ලා මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. ඇත්තටම මේ අපි ඉතින් අර දුකක් විඳ නිසා තමයි ඉතින් අපි යම් කිසි තැනක ඉන්නවා. ඉතින් අපි කියලා මහ ලොකු මේ වැඩොත් නෙමෙයි. ඉතින් අපි සාමාන්‍ය දන්න කියන දේ අපිට අපි මේ රටවල් වල අරන් තියෙන එක්ස්පීරියන්ස් එක අනුව දන්න තියෙන දේ අපි කට්ටියට කියලා දෙනවා හැරෙන්න. ඉතින් එතන යාට අපි කියන්නේ මෙහෙට ඇවිල්ලා තමන් එන්නේ මොකද්ද? ලංකාවේ එයාපෝට් එකකින් එන්නේ ගෙදර අයත් එක්ක සතුටින් ඇවිල්ලා එයාපෝට් එකෙන් ඇවිල්ලා ෆ්ලයිට් එක නැගලා ඇවිල්ලා එතන ඒ සතුට හැමදාම ඒතකොට ලංකාවට යනකොටත් අරගෙන යන්න පුළුවන් විදියට තමයි එන්න ඕනේ. මේ අපි එන්නේ මොකටද කියන එක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. අපි රස්සාව කරලා කීයක් හරි ඉතුරු කරලා ගෙදර අයටත් යවලා ගෙදර අයවත් සතුටු කරලා
අපි එහෙම හිතන්න ඕනේ. එහෙම හිතුණා තමයි අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මෙහි ගොඩක් අය ඇවිල්ලා ඇත්තටම ගොඩක් මෙහි වැරදි දේවල් වලට තමයි ගොඩක් අය පෙළඹෙන්නේ. ඒ කියන්නේ වැරදි දේ මම අර කලින් කිව්වා වගේ හොඳ කට්ටිය ආශ්‍රය කරොත් හොඳයි, නරක කට්ටිය ආශ්‍රය කරොත් නරකයි. මේ රටේ හැටි ඒක. ඒක අපි කාටවත් මේ කියලා වැඩ නැහැ. Taman දැනගන්න ඕනේ Taman කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. ඔව් අනිත් එක තමයි ගොඩක් දැන් මෙහි ආවට පස්සේ මම දැක්කපු දේ තමයි මෙහි මිනිස්සුන්ට නිදහස් තියෙනවා. නිදහස් තියෙනකොට මිනිස්සු මෙහෙට එන අරමුණ ටික තාසයක් යනකොට මතක නැහැ. ඊට පස්සේ නැත්තම් ආයි මෙහෙට එන්නේ කවුරු හරි කියන දෙයක් නිසා නැත්තම් සෝෂල් මීඩියා වලින් දකින්නවා දුබයි කොහොම මෙච්චර මෙහෙම ෆැසිලිටිස් අනන්තවත් ඕවාගේ දේවල් මට අනන්තවත් මට මං දන්න කියන අය අඳුරන අය මට කියලා දෙනවා. දැන් අපි වුණත් මේ ඇවිල්ලා ඉඳලට අපි නිවාඩු දවසක කියලා ෆොටෝ එකක් දැම්මා මිනිස්සු සාමාන්‍ය මිනිස්සු වැරදි විදිහට එනවා මේගොල්ලෝ සල්ලි තියනවා. එහෙම නෑ. එහෙම අපි අර අපි රස්සාව කරලා අපේ මානසික නිදහස මේක ගන්න තමයි අපි කොහොමත් එළියට ගිහලා ෆොටෝ එකක් ගාලා එහෙම හරි අපි පොඩි සතුටක් ලබන්නේ. නැත්තම් අපිට එහෙම කියලා අපි ලොකු සල්ලිකාරයොත් නෙමෙයි. අපි සාමාන්‍ය දුප්පත් මිනිස්සු ලක්කාවිත ඇවිල්ලා. නැත්තම් මේ අපි අර කියන්නේ අපි වගේම අය එන්නේ. අපේ වගේ අහිංසක දුප්පත් කට්ටිය තමයි එන්නේ. සල්ලි නැති කට්ටිය එන්නේ. සල්ලි තියෙන කට්ටිය කවදාක මේ රටවල ඇවිල්ලා දුක් විඳින්නේ නැහනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඉතින් අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට හැමෝටම කියන්න තියෙන්නේ ඉතින් මේ රටට ආවට පස්සේ හොඳ හේමක් ගාලා හොඳ විදියට හරියට වැඩ කරා නම් පවුල කට්ටිය සතුටු වෙනවා. අපි අද ඉන්න තැන දැකලා පවුල කට්ටිය සතුටු වෙනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ මෙහි ඇවිල්ලා හොඳ ගේමක් ගහලා ඒ දේ කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මට ඉතින් වැඩි දේවල් කියන්න බෑ. ඉතින් මම දන්න කියන දේ මම අපි ඉන්න විදිය අපි කරන දේවල් විදිය තමයි අපි කිව්වේ. ඉතින් එන කට්ටියගේ මතිමතාන්තර අපි කොහොමද දන්නේ. ඉතින් තමන් ඇවිල්ලා තමන් දැනගන්න ඕනේ ඉන්නේ මොකටද කියලා. තමන්ගේ ටැලන්ට් එක අනුව තමන් ඉතින් තමන්ගේ ටැලන්ට් එක අනුව තමන්ගේ කම්පැනියේ අවුරුදු කියන විදියට අරයාගේ පඩිය මෙයාගේ පඩිය කවදාකවත් බලන්න එපා. තමන්ට මේ රස්සාව හම්බුනේ අරයා අර රස්සාව කරන එහෙම කියන්න එපා. අපිත් එහෙම හිතුවා කලින්. ඒත් එහෙම නෙමෙයි. අපිට වෙලාව එනකොට අක්කම කැරකිලා එනවා. ඔයා මාන්සි වෙලා කවුරු හරි වැඩි මාන්සි වෙලා හිතලා මේ අපේ මේවා අරගෙන ඇඟට අරගෙන වැඩ කරොත් අපිට යන්න තියෙන තැන අපි හිතුවේ නැති තැනකට අපිට එනවා. අපි ඒවා සාමාන්‍ය විදියට හරි විඳපු කට්ටිය නිසා අපි ඒ දේවල් දන්න. ඉතින් අපි කියන්න තියෙන්නේ එන කට්ටියට හොඳ ගේමක් ගහගෙන ඒ වැඩ කරන තැන කොයි තැන වුණත් කට්ටියත් එක්ක රණ්ඩු කරගන්න නැතුව අපේ ගොඩක්ම තියෙන්නේ අපේගේ ප්‍රශ්නේ මත්ද්‍රව්‍ය වලට දැන් ගොඩක්ම මත්ද්‍රව්‍ය වලට බැහැච්ච අය තමයි එන්නේ දුබයි වලට. ඒම ඇවිල්ලා මෙහි නරක අය ගොඩක් ටක්කාලා අහු වෙනවා. ඒගොල්ලෝ වැරදි දේවල් වලට යොදව ගන්නවා. වැරදි අය සෙට් වුණාම ඒම නිසා එන හොඳ එක්කෙනෙක්ටවත් chance එකක් නැති වෙනවා. දැන් මෙහි රටවල අපිට ඉස්සර තිබ්බ තැන එච්චර ලොකු කම්පැනි වලින් ලොකුවට මේකක් දෙන්නේ නැහැ. මොකද ලංකාව කිව්වට පස්සේ දැන් මිනිස්සු දෙපාරක් තුන් පාරක් හිතලා තමයි වීසා එකක් දෙන්නේ. දැන් අර අපි දැන් මං වැඩ කරන කම්පැනි වුණත් අපි වැඩ කරන විදිය අනුව තමයි අපේ ලංකාවේ එක්කෙනෙක්ට වීසා එකක් ගන්න පුළුවන්. ඉතින් අපි අපේ ලංකාවේ අය කට්ටිය හොඳට වැඩ කරනවා. ඉතින් ඒ අනුව අපේ කම්පැනියේ බොස් මේ අපේ කට්ටියට හොඳට සලකනවා. ඉතින් ඒ නිසා ලංකාවෙන් අයව අපිට මේ ගෙනත් දෙන්න කියන අපේ අපි කරන සබ්ජෙක්ට් එක අනුව ඉතින් අපි පුළුවන් අය අපි දන්න කියන අයව අපිට පුළුවන් විදිහට අපි සපෝට් එකක් දෙනවා. ඒ හැමෝම කියලා අපිට එහෙම ගෙනත් දාලා අපිට ප්‍රශ්න වලට අපි අනන්තවත් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. එහෙම ගෙනත් දාලා අපේ අය 150ක් හොඳ ඉන්න පුළුවන් 150ක් නරක ඉන්නත් පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑනේ. අපි හොඳට බල්ලා කරලා තමයි දැන් ඉතින් අර ඒ වලින් අපි හොඳට පාඩමක් ඉගෙනගෙන තියෙන නිසා අපි කට්ටිය හොඳට බල්ලා කරලා තමයි අපි මේක ගන්නෙ. මේ දැන් අපි මේ වීඩියෝ එක කරන් අතර ඕගලන්ට පේනවාද මම මේ කැම් එක අල්ලන් ඉන්නේ වටපිටාව ඕගොල්ලෝ අර සිටි ඒරියා එකක තියෙන ඒ ලස්සන සහ ඒ දේවල් මේ පැත්තේ නෑ. තනිකර දූවිල්ල මොකද ඉන්ඩස්ට්‍රියල් ඒරියාත් එක්ක තනිකර ෆැක්ටරිස් තමයි තනිකරම තියෙන්නේ. එතකොට ලේබර් කැම්ප්ස් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට මේ පැත්ත උණ ගත්තත් පිරිසුදුකම වුණත් සෞඛ්‍යයෙන් ගත්තත් තරමක් අඩුයි සිටි ඒරියා එකකට වඩා. එතකොට සමහර විට එන කෙනෙක් එන්න පුළුවන් තමන් මොකක් හරි කවුරු හරි කෙනෙක් වෙන්න ෆොටෝ දැකලා හරි මොන හරි දැකලා එන්න පුළුවන්. හැබැයි ආවට පස්සේ තත්ත්වය ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ රෑ නිසා හරියට පැහැදිලි නැතුව ඒ වුණත් ඔයගලන්ට පේනවා සාමාන්‍යයෙන් දකින්න තැන් දැනනවා හැමදාම කන්ස්ට්‍රක්ෂන් සයිට් තියෙනවා. තව දෙයක් තියෙනවා. දැන් මෙහෙමත් තියෙනවා. දැන් අපි ඉන්නේ සාජනේ. දැන් සමහරක් අය හොඳ පැත්තක ඉන්න වෙන්න පුළුවන්. ඒ සමහරක් අය මේකට ඉතින් කමෙන්ට් දාන්න පුළුවන්
උඹලා මොනවද කියන්නේ අපි මෙහෙමයි අපි සාපේක්ෂව කියන අපි ඉන්න පැත්තට. ඒ කියන්නේ 100%ක්ම හැම මේ පැත්තේ හැම පැත්තම හොඳයි කියලා කියන්නේ නැහැ. නරකයි කියලා කියන්නේ නැහැ. දැන් ඩුබයි සයිඩ් එකේ ගොඩක්ම යුරෝපියන් අයට තමයි මේ පැත්තේ මේ වෙලා දිනේ මේ පැත්තේ ගොඩක්ම යුරෝපියන් අය තමයි සල්ලිකාර මිනිස්සු ඉන්නේ. සාමාන්‍ය ලේබර්ලා වගේ වැටෙන්නේ මේ හරියට. ජාජමාන් ඒ ගොඩක් දුෂ්කර පැති වලට වැටෙනවා. ඒක දන්න අය දන්නවා ඒකේ කට්ට අපි දැන් අපි කලින් ඉඳි මං එතන සාජවල සජ්ජවල ඒ ගොඩක් කාන්තාරේ. ඉතින් අර අපිට අර මුලින්ම මෙහෙට ආවට පස්සේ ඇත්තටම ඉක්මනට ලංකාවට යන්න තරම් මට මනස මේ වුණා. ඒ කියන්නේ ලංකාව තරම් සුන්දර නෑ මේ රටවල්. කියන්නේ සල්ලිකාරයන් හොඳයි ඇවිල්ලා මාසයක් විතර එන්ජොයි කරලා යන්න මේ රටවල් හොඳයි. ඔය ඒ කියන්නේ මගේ යාළුවෙක් ඉන්නවා ඇවිල්ලා ගොඩ කාලයක් හිටියා. යන් ජොබ් එකක් හම්බුණා සාජවලම හම්බුණා. හැබැයි ඒගොල්ලෝ ලංකාවේ හිටපු ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒගොල්ලන්ට මෙහි ඉන්න අමාරුයි. මේ තියෙන ප්‍රශ්නේ සහ මේ තියෙන දූවිල්ල ඒක කියන්නේ අනික ලොකුම ප්‍රශ්නේ තමයි මෙහි තියෙන භාෂාව. ඔව් භාෂාව අංක එකටම දැන් මෙහි ගොඩක්ම ඉංග්‍රීසි තියෙනවා නම් හොඳයි. ඒත් ඉංග්‍රීසි වලට වඩා ගොඩක්ම ඉතින් මෙහි කතා බහ වෙන්නේ ඉතින් හින්දි තමයි. ඉතින් හින්දි දැනගන්නවා නම් ඉතින් වඩාත් හොඳයි. ඉතින් ඉංග්‍රීසි නැතුව එන්න එපා කියනවා නෙමෙයි. මේ ගොඩක්ම අපිට පස්සේ ඒක ඔටෝ මේ අපි වුණත් මේ ලංකාවේ ඉඳන් එනකොට හින්දි ඉගෙනගෙන ආවේ නෑ. ඉතින් මේ ඇවිල්ලා ඔටෝ මේක භාෂාව මේ හසුර ගන්න පුළුවන්. මේ බලන්න අපිට ඉතින් භාෂාව ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි මේ හින්දි කෝස් කරලා නෙමෙයිනේ ආවේ. මේ ආවට පස්සේ කට්ටියත් එක්ක කතා කරලා ඒක ඔටෝ මේ හදන එක ඒව ගැන වැඩි හිතන්න අරගයි භාෂාව නෑ අරක නෑ මේක. තමන් එනකොට දන්න කියන කෙනෙක් කරා එනවා රෙන්න තමන්ගේ ඥාතියෙක් තමන්ගේ වෙන අඳුරන යාළුවෙක් හොඳම යාළුවෙක් ඒ ඇරෙන්න වෙන නාඳුරන කට්ටියට හවු වෙලා මෙහෙට එන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ. මම අනන්තවත් දැකලා තියෙනවා. මේ එයාපෝට් එකට ගෙනල්ලා එයාපෝට් එකකින් පස්සේ ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැති සක්කිලි જાති මිනිස්සු ඉන්නේ. ඒ තරම් ඇත්තටම අපිට දුකයි මාර විදිහට මේ කොල්ලෝ ගොඩක් ඉන්නවා. මට හම්බෙලා තියෙන වගේ කොල්ලෝ ගොඩ. ඉතින් අපි ඉතින් ඒගොල්ලන්ට පුළුවන් කරන්න පුළුවන් මොකක්ද උදව් ඒක අපි කරනවා ඇරෙන්න. මේ අපි ඉතින් ඒක අර ඊළඟ කෙනෙක්ට ඒ දේ නොවෙන්න තමයි අපි මේ වගේ දෙයක් කරන්නේ. එතන අපි ලොකු YouTube වල නෙමෙයි මේක කරන්න. මේ මගේ අයියා මෙයා තමයි ඉතින් YouTube කරන්නේ. මම ඉතින් අර මේ වලට වැඩිය මම කැමරාව වලට පේස් කරන්න කැමති නැහැ. ඇත්තටම ආයේ මම මුලින්ම මෙහෙට ආවෙ ඉඳන් මම මෙහෙ දැක්කා. මොකද මම මෙහෙ එන්න කලින් මම දැකපු දේවල් සහ ඊට පස්සේ මම මෙහෙන් ආවට පස්සේ මට ජොබ් එක හම්බෙලා මම ඩුබායි ගියාට පස්සේ දැක්ක දේවල් එක්ක මාර වෙනසක් තියෙනවා. මොකද මම ඩුබායි ඉන්නකොට මට දකින්න ලැබිච්ච දේවල් සහ මම ඊට පස්සේ මෙහෙ ආපු අලුත දැකපු දේවල් ආත්මසිම වෙනස්. මොකද හිතන්න බෑ කියන්නේ මේ වගේ තැන්වල මිනිස්සු ඉන්න එක ගැන. මොකද තමන්ගේ කවුරුන් මේ වගේ රටක තැනක වැඩ කරනවා නම් ඒ මිනිස්සු ගැන තමන්ගේ යාළුවෝ හරි ගෙදර මිනිස්සු හරි සතුටු වෙන්නේ. මොකද ඒ මිනිස්සු එසේම දුක නෙමෙයි මේ වගේ තැන් වලට ඇවිල්ලා විඳින්නේ. මොකද සමහරුන්ට හොඳ ජොබ් එකක් හම්බුනොත් හොඳට ඉන්න පුළුවන්. සමහර තැන්වල එක්ක පඩි නැහැ. එක්ක වැඩ කරන වෙලාව වැඩි. එතකොට හරියට කෑමක් නැහැ. හරියට ඇකොමඩේෂන් එකක් නැහැ. එතකොට සමහරවිට තමන් ගෙදර හොඳට සැපට ඉඳලා මෙහෙ ඇවිල්ලා ඊට වඩා අන්ත දුක් විඳිනව වෙන්න පුළුවන්. හරි. මේ තුමාරයි අපිට කියන්න තියෙන ඉතින් අපි සමහරකට මේක ඉතින් බයින්න පුළුවන්. සමහරකට හොඳ කියන්න පුළුවන්. දෙපැත්තම තියෙනවා. අපි ඉතින් හැමදේම ඕගොල්ලෝ දැන් මෙහෙ ඉඳලා ඕගොල්ලෝ ගන්න ඇත්ත තත්ත්වය. අපි කිසිම වැරදක් කියලා නැහැ. අපි මේ කියන්නේ අපි අපේ කට්ටියත් අපේ අය අසරණ වෙනවා ඇවිල්ලා ඒක නිසා අපි කියන්නේ ඉතින් අපිට මොකද අපි එහෙම මේ වීඩියෝ දාලා මෙතන ෂෝ දාන්න තරම් අපිට මේ එහෙම ටයිම් එකක් නැහැ. ඉතින් අපිට පුළුවන් වෙලාවේ අපි මේලා අයියා කියපු නිසා මම ඉතින් මේ මේ පැත්තේ මේ සාජගත්තොත් ගොඩක්ම ඉන්නේ කොයි රටේ කට්ටිය? ගොඩක්ම ඉන්නේ ඉන්දියන් මේ මලබාරිය අය තමයි ගොඩක් ඉන්නේ. ඉන්දියන් මලබාරිය තමයි ගොඩක්ම ඇති. ඊට පස්සේ පාකිස්තාන අය ඒ තමයි ලංකාවේ පොඩ්ඩක් වැඩි මේ අතන ඒ කියන්නේ පෞද්ගලික කාලේ ලංකාවේ ප්‍රශ්න වුණාට පස්සේ ගොඩක් එන්න ගත්තනේ කලින් ඉඳී නේද ගොඩක් මේ සාජාවට ගොඩක් ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක්ම ඇවිල්ලා ඉන්නවා. කොහොමද සාමාන්‍ය දැන් මෙහෙ ඇවිල්ලා දැන් අපි කියමු කවදාද මෙහෙ ආව ලේබර් කෙනෙක් විදිහට. එහෙම ඇවිල්ලා මේ සාමාන්‍ය සැලරි එකක් විතර ගත්තොත් සාමාන්‍යයෙන් බේසික් පටන් ගන්න එහෙමයි. ඉතින් එක සාපේක්ෂ එක කම්පැනි අනුව එක විදිහට ප්‍රයිස් තමයි මේ කියන්නේ සැලරි එක හම්බෙන්නේ. සමහරකට 1000ක් දිරාමේ 1000ක් 1200ක් එහෙම තමයි සැලරි ස්ටාර්ට් වෙන්නේ. ඒ අනිත් කම්පැනි වල මම නම් දන්නේ සාමාන්‍ය අපි කරන ෆීල්ඩ් එකේ නම් 1200ක් වගේ දෙනවා. සමහරකට 1000 හම්බෙන්නේ සමහරකට 800 හම්බෙන තැනුත් තියෙනවා. ඒවා අපි ඉතින් බලලා
දන්න කෙනෙක් ඒකයි මම කිව්වේ දන්න කෙනෙක් කරා යනකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඔව්. ඥාතියෙක් කියනවා අපිට විශ්වාසයි යා මෙයා කියන්නේ මේ ඇත්තක් කියලා. ඔව්. ඒතර අපි ඥාතියෙක් වෙන්නේ නැතුව අඳුරන්නේ නැති කෙනෙක්ට ආව වෙලා ඒජන්සියක තමරකට හොඳ ඒජන්සිත් තියෙනවනේ අරක ඒජන්සිත් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේගොල්ලන්ට ඒගොල්ලෝ ගන්න ඒගොල්ලෝ අනිවාර්යෙන් ලොකු මේ බොරු කියලා මිනිසුන් අන්දලා සුරංගනාලෝ 6-7 කියලා අරගෙන මිනිසුන් ඔව්. ලක්ෂ 6-7 ඉතින් තමයි එහෙම මං කියන්නේ ඉතින් ලක්ෂ 6-7 දීලා එනවට වඩා තමන් දන්න අඳුරන කෙනෙක් කරා එන එක තමයි හොඳම දේ. මේ පැත්තේ මල්ලි ගොඩක් දැන් ඇකොමඩේෂන් එහෙම කොහොමද යන්නේ? ඒ කියන්නේ ඇකොමඩේෂන් අපි ගත්තොත් බෙඩ් ස්පේස් පාටිෂන් නැත්නම් රූම්ස් වෙන මත කොහොමද වැඩි හරියක් මෙහෙ යන්නේ මොන වගේ ගොඩක්ම බෙඩ් ස්පේස් තමයි ඉතින් සමහරක් ඉතින් කම්පැනි වලින් මේ වෙනවා ඇකොමඩේෂන් එක. සමහරක් අයට ඇකොමඩේෂන් හම්බෙන්නේ නැහැ. සමහරක් අය ඉතින් ගොඩක් වැඩි පඩිය ගන්න අයට ඇකොමඩේෂන් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අවුට්සයිඩ් එකේ ඇකොමඩේෂන් වෙනම ගන්න ඕනේ. මේ සමහරක් අයට ඉතින් ඇකොමඩේෂන් කම්පැනිම හම්බ වෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් ෆැමිලි ඉන්න අයට ඉතින් ස්ටුඩියෝ රූම් බෙඩ් වෙනම ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතින් මේ එතකොට දැන් අපි දුබායි එක ගත්තොත් දුබායි පැත්තත් එක ගත්තොත් දැන් අජමාන් සාජා ඉන්ඩස්ට්‍රියල් ඒරියා ගොඩක් බෞද්ධයක්. අජමාන් සාජා ගොඩක් තියෙන ඉන්ඩස්ට්‍රියල් ඒරියා. ඒතකොට සාජවල මේ සාජවල දැන් ගත්තොත් අපි දැන් ගමු මිනිස්සුන්ට කන බොන දේවල් කඩ ටික අදිමත් ගන්න තැනක් ඒතකොට අනිත් පාස්ුවන් වලට ඒ කියන්නේ ඒ දේවල් හරියට තියෙනවද මේ පැත්තේ? ඔව් මේ පැත්තේ ඒ වලට දැන් ඉතින් මිනිස්සුන්ට දැන් අපේ සාමාන්‍ය මං කිව්වේ ඔය 2210 පඩි ගන්න මිනිස්සුන්ට මේ රටවල හොඳ දේවල් මේ දීලා තියෙන ඉතින් ඔය ඩේ ටු ඩේ වගේ ඒවා 1 to 10 වගේ මේ ෂොප් තියෙනවා. ඉතින් ඒ වලින් තමයි ඉතින් ගොඩක් කට්ටියට ඉතින් මේ පර්චේස් කරගන්න පුළුවන් මේ ගොඩක්ම. මේ නැත්නම් එන අමතරවත් තියෙනවා ඉතින් අපේ ලංකාවේ වගේම මේ රටවල් දිනු රටවල්නේ ඉතින් නැති දෙයක් නැහැ ඉතින් මේ රටේ. ඔව්. ඉතින් අපි ඉතින් අපේ සල්ලි ආයේ ඒකට ඉතුරු කරගෙන අපිට කොච්චරද වියදම් කරන්න පුළුවන් ඒ දාන බලාගෙන අපි ඉතින් මේ ඔක්කොම ඉතින් මේ කල්පනාවෙන් කරන්න තමයි තියෙන්නේ. මේ ගොඩක්ම අපේ ඩේ ටු ඩේ තමයි ඉතින් අපි ගොඩක්ම කට්ටිය පාවිච්චි කරන්නේ. ඔව් ඩේ ටු ඩේ ෂොප්ස් මේ අත්‍තරම ගොඩක් අඩු සාමාන්‍යයෙන් දිරාම් 10ට අඩුවෙන් ගොඩක් ගාමන්ට ගෙදරට අවශ්‍ය කැම බීම ඉඳලා තමන් අඳින පරිදිලා ගොඩක් දේවල් තියෙනවා මේ මෙහෙ ඒ දුබායි ගැන වීඩියෝ දාන අයගේ ගොඩක් වීඩියෝස් ඩේ ටු ඩේ කියන ෂොප් ෆයිල් එකක් කියලා තියෙනවා මාත් දැකලා තියෙනවා සායෙන්නේ. අපි අර පැත්තට යමල් අරගොල්ල වැඩ ඉවරයි ඇති. මේ රක් ගාලා වයිෆ්ලා දෙන්නම shopping එක කරන්න දාලා අපි දෙන්න පොඩ ආවිනේ. මට මේ අතන මේ වීඩියෝ එක කරන්න ඕන නම් ගොඩක් දවස් නම් මම plan කරන්නේ channel එක පටන් ගත්ත දවස් ඉඳන් ඒ වෙලාවක් හම්බුණා. දැන් මේ රමදාන් එකට පෙර දවස් 4ක් විතර නිවාඩුවම මේ නිවාඩුව හම්බුච්ච ටිකේ මම රක් ගාලා මේගොල්ලන් ගෙදර ඇවිල්ලා පොඩි වෙලාවක් අවුච්චලා මේ වීඩියෝ එක කරගන්න හැදුවේ දැන්. ඇත්තටම ඩුබායි ලස්සන කියන්නේ අපි මේ ටූරිසම් එන කියන්නේ ඒගොල්ලොන්ට තමයි හොඳ ඉතින් මේ රටේ ලස්සන දේවල් දින බලන්න. ඔව්. ඒ වලට සල්ලි ඕනේ. අපි වගේ අයට ඉතින් ඔච්චර සල්ලියක් වියදම් කරන්න බෑනේ. මේ අපිට පුළුවන් විදිහට අපිට බලන්න යන්න තැන් තියෙනවා. ඉතින් මේ ලස්සන තැන් තියෙනවා. ඉතින් ළමන්ට ඉතින් එහෙම විසිට් කරන්න ඕන තැන් බලන්න ආස තැන් තියෙනවා. ඒවට යන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම එක ගැටලුවක් නැහැ. දැන් සමහර කට්ටිය කියයි ඇරේ යන්න පුළුවන්, මෙහෙ යන්න පුළුවන්. මේ මේක දැන් කර මොනවද කියන්නේ? එච්චර කට්ට නැහැ. කට්ටේ ඉතින් හැමෝටම කට්ට නැහැ. හැමෝටම සල්ලි තිබ්බොත් මෙහෙ කට්ට නැහැ. මොකද මෙහෙ හැම දෙයකම සල්ලි. මොකද අපිත් ඇවිල්ලා වතුර බෝතලේ වුණත් මොන වතුරේ වුණත් සල්ලියෙන් තමයි. අපේ ලංකාවේ වුණා නම් ඩබ්ලි ගෙඩියක් හරි අරගෙන ගෝල් ගෙඩියක් හරි කඩාගෙන මේ හැම දෙයක්ම සල්ලි. මේ වතුර උනත් කවුරු නිකන් දෙන්නේ නැහැ. වතුර උනත් අපි සල්ලි වලට ගන්න ඕනේ. සල්ලි වලට ගන්න ඕනේ. නැත්නම් මොකද මේ තියෙන ටක් වතුර රෙදි හොදන්න කෑම ඔයින ටිකට අවුලක් නැහැ. වරක්කනේ ඉන්නේ. බොන වතුර විදිහට පාවිච්චි කරන්න බෑ. මේ වතුර ඒ තරම් පිරිසුදු නැහැ. අපි මේ දාන්නේ මේ නෙගටිව් දේවල් නෙවෙයි. ඇත්තටම හොඳයි. ජීවුන වෙන කෙනෙක්ට හොඳයි. ජීවුන වෙන කෙනෙක් කෙනවා නම් ඇත්තටම මේ රට හොඳයි. මේ ඩුබායි කියන්නේ ඇත්තටම ජීවුන වෙන්න හිතාගෙන යන අයට තමයි හොඳයි. එන්ජොයි කරන්න බලාගෙන යන අයට ඉතින් මේ රටේ හැබැයි මෙහෙමයි. සැප විඳින්න මෙහෙ ඇවිල්ලා වැඩක් නැහැ. මොකද සැප විඳින්න පුළුවන් තමන් හොඳට ඉගෙන ගන්න, තමන් හොඳට ක්වොලිෆිකේෂන් තියෙන කෙනා තමන්ට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය රටක සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් තියෙන කෙනෙක්ම ජොබ් එකක් කරන්න මෙහෙ එන්න පුළුවන්. හැබැයි අර අපි මුලින් කිව්ව ටික තමයි ඔළුවේ තියෙන්නේ. මොකද මෙහෙ ඒ හිතන තරම් ලේසි නෑ. ලේසි නෑ. තමන්ට සමහර ලංකාවේ දුක් විඳින නැතිවට වඩා මෙහෙල දුක් විඳින්න පුළුවන්. සමහර ඉන්න තැන හරි නෑ. කෑම ටික නෑ. මොකද මෙහෙ ආවට පස්සේ ලොකුම ප්‍රශ්නේ ලංකාවේ කෑම මෙහෙ නෑ.
එක්ක අපි උයාගෙන කන්න ඕනේ නැත්නම් අපිට කන්න පුළුවන් දෙයක් මේ කොහමද හොයාගෙන ඉතින් මේ අවුරුදු දෙක අදගෙන යන්න වෙනවා. ඔව් ඉතින් ඇත්තටම ඉතින් මේ අපේ ඉතින් කොල්ලෝ කෙල්ලෝ මං කියන්නේ මේ රටේ එන්න එපා කියනෝ නෙමෙයි ඊට පස්සේ දැන් අපි රටේ ඉන්න අනිත් අය එනවට කැමති නෑ අපි දන්න දෙයට අපි කිව්වේ මේකේ නොදන්න දේවල් තියෙනවනම් කවුරු හරි ඉතින් කමෙන්ට් කරන්න මේක අපි දන්න දේ අපි කියන්නේ ඉතින් අපි දැකපු දේවල් අපි ඉන්න විදිය ඒ දේවල් තමයි අපි කියන්නේ ඉතින් අපි වෙන දේවල් අපි ඉතින් මොකක්වත් මේ කරන්නේ නෑ මේ එනකොට හොයලා බලලා කල්පනා කරලා හොඳ ඒජන්සි හොයලා ඒක දන්න අඳුර කෙනෙක් මාර්ගයේ මම ඒක තමයි හැමතිස්සෙම නිතරම කියන්නේ මේ හොරුන්ට අහු වෙලා මේ රටවල් වලට එන්න බා දුක් විඳින්න වෙන්නේ ඇත්තටම. මොකද නැත්තම් මම දන්න රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉන්නේ කොහොමද නොදන්න රටකට ඇවිල්ලා නිකන් අමාරු වෙනවා. මොකද ආයි ලංකාවේ ප්‍රශ්න තියෙනවා. ඒක ඇත්ත අපි නෑ කියන අපි ප්‍රශ්න තියෙන නිසා මේ ආවේ. ඒත් එනකොට මම කියන්නේ හැමෝම කල්පනාවෙන් හොඳට කල්පනා කරලා හොඳ තැනක් බලලා එහෙම තමයි එන්න ඕනේ. ඇත්තටම දුබායි එනවා නම් දුබායි නෙමෙයි කොයි රටට ගියවම මේ අපි දුබායි විතරක් මේ කරන්න බෑනේ. කොයි රටට ගියා වුණත් අපි ඇත්තටම අපේ ලංකාවේ යම් කිසි තැනක යන්න වුණත් මේ අපි හොඳ කල්පනාවෙන් තමයි යන්නේ. මෙයා අපි ලංකාවේ වුණත් කොයි හරි යන්නේ කියත් දන්න කෙනෙක්ගේ මාර්ගෙන් යන්නේ. හැබැයි මෙහෙ වෙලා තියෙන්නේ මෙහෙ දන්න කෙනෙක් එක්ක ආවත් මෙහෙ වර්ධින තියෙන chance එක වැඩි. වර්ධින තියෙන chance එක වැඩි. මෙහෙ ඉන්නේ අමුතුම ඒ කියන්නේ විවිධාකාර රටවල් වල අය නේ. ඒගොල්ලෝ හොඳ වෙන්නත් පුළුවන් නරකයි හම් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට කවක්වත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා හොඳට කල්පනා කරලා මේ ජීවත් වෙනකොටත් ඒ වගේ තමයි ජීවත් වෙනකොට අපේ රූම් එකේ එක විවිධාකාර කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කල්පනාවෙන් ඉන්න ඕනේ ඉතින් ඇවිල්ලා. කොයි තැනකට ගියා පිට රට වුණත් ලංකාවේ වුණත් අපි ලංකාවේ වුණත් පිට ගිහලා වැඩ කරනවා අපි කොයි ගියා අපි ඒක හොඳට කල්පනාවේ අවබෝධයෙන් මේ කරන්න ඕනේ ඇත්තටම. අන්න ඒක කියන්නේ දැන් මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම මට ඕනුණා පොඩි දෙයක් හරි කතා කරමු. හැමෝම කතා කරන ඩුබායි එන්න ගාලා එනවා. ඩුබායි කියන්නේ එක සිටි එකක් විතරයිනේ. ඒතර ඩුබායි අරෙන්න තව මෙහි තියෙනවා සාජ අජමාන. ගොඩාක් ලේබර් කැටගරිස් ගොඩාක් කට්ටියට ජොබ් සෙට් වෙන්නේ සාජ නැත්නම් අජමාන. ඒතකොට මෙහෙ ජීවිතේ අමාරුයි. මන්ට chance එකක් සෙට් වුණොත් මොකක් හරි ගේමක් අහන්න පුළුවන්. ඒක කොහොම වුණත් මම මල්ලි කතා කරපු දේවල් දැන් ඔයගොල්ලෝ බලන් ඉඳලා ඔයගොල්ලෝ එක දේවල් හිතේ. ඔයගොල්ලෝ මොනවද ප්‍රශ්න දෙනවා කමෙන්ට්ස් දාන්න. මම කමෙන්ට් වලින් උත්තර දෙන්නම්. මොකද අපිත් මෙහෙට ඇවිල්ලා ගොඩ කාලයක් නැහැ. හැබැයි මේ ආපු ටිකට අපි දැකපු දේවල් තියෙනවා. මිනිස්සු කරන බොරු දැකලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක දාන්නේ මම බලන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම හිතනවා ඔයගොල්ලෝ මොකක් හරි වැදගත් වෙයි කියලා. මම වීඩියෝ එක ඉවර කරනවා. මොකද මේ දැන් අපි යන්න ඕන රැත් වෙලා ඉඳලා. මොනාරි තියෙනවා නම් කමෙන්ට් දාන්න. අපි කතා කරමු. ඉස්සරහ වීඩියෝ එකෙන් හරි කතා කරන්න. ඕගලන්ට අවශ්‍ය දේවල් තියෙනවා මම කියන්න. මොකද මම මහ ලොකු දේවල් දන්නේ නැහැ. හැබැයි මගේ එක්ස්පීරියන්ස් වලින් මම දන්න කාවරි ගෙනල්ලා හරි මම කතා කරන්න පුළුවන්. මම හිතනවා කිව්ව දේවල් ඕගලන්ට ඇත්තටම වැදගත් වෙයි කියලා. මොකද හිතුවරත් වඩා හොඳට මල්ලි පැහැදිලි කළා. මොකද්ද මේ වෙන්නේ? කොහොමද මෙහෙට ආවොත් ඕගොල්ලෝ කොහොමද ඉන්නෝනේ හැමදේම. එහෙනම් අමතක නොකර channel එක subscribe කරන්න. ඕගලන්ගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.